අද අපි ඕගොල්ලෝ ගාවට ආවේ අලුත් ධනාත්මක සිතුවිල්ලක් අරගෙන. මේ ධනාත්මක සිතුවිල්ල තමයි වීදුරුවේ බර බල්ලා අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වෙන ආකාරයේ ධනාත්මක සිතුවිල්ලක්. මේ පිළිබඳව පරීක්ෂණයක් කරපු මනෝවෛද්‍යවරයෙක් දවසක් උපදේශන සායනයකට සහභාගී වෙලා ඉන්න වෙලාවක වීදුරුවක් අතට අරගෙන ඔහු ඒ සභාවේ ඉන්න අයගෙන් අහනවා මේ වීදුරුවේ බර කොච්චරක් තියෙන්න පුළුවන්ද කියලා. ඒ සභාවේ හිටපු පුද්ගලයෝ එක ප්‍රමාණයේ බර නිශ්චය කරලා කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ මනෝවෛද්‍යවරයා කියනවා මේ වීදුරුවේ බර අපට වැදගත් වන්නේ නැහැ. වැදගත් වන්නේ මේ වීදුරුව මම කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්නවද කියන එක. මම මේ විනාඩියක් අල්ලගෙන හිටියොත් මගේට ලොකු බරක් දැනෙන්නේ නැහැ. නමුත් මම මේක පැයක් විතර අල්ලගෙන හිටියොත් මගේ අත ටිකක් රිදෙන්න ගනීවි. හැබැයි මම මේ දවසක් පුරා අල්ලගෙන හිටියොත් මගේ අත හිරිවැටලා පණ නැති වෙලා යාවි. මේකෙන් පාඩමක් අපේ ජීවිතේට ගන්න පුළුවන්ද? ඔව් අපිට ගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් වෙන පාඩම තමයි ජීවිතේ ප්‍රශ්නත් මෙන්න මේ වගේ. ප්‍රශ්න ගැන විනාඩියක් දෙකක් හිතන එක සාමාන්‍යයි. නමුත් ප්‍රශ්නයක් ගැන දවසක් පුරාම සිතමින් ඉන්නවා නම් ඒ ගැන පසුතැවෙනවා නම් අපිව මානසිකව වැදවැටෙන්න පුළුවන්. ධනාත්මකව සිතන්න නම් අවශ්‍ය වෙලාවට ප්‍රශ්නය බිමින් තියන්න පුරුදු වෙන්න ඕන. එතකොට අපේ ජීවිතේ ප්‍රශ්න වලින් ඈත් කළා අපිට ධනාත්මකව සිතන්න පුළුවන් වේවි.